ඔයාගේ පුසත් ඔයත් එක්කම කාමරයට ඇවිත් ඔයා ළඟම ගුළු වෙලා නිදාගන්න එක ඇත්තටම හරිම ආදරණීය දෙයක් නේද? හැබැයි ගොඩක් අය හිතන් ඉන්නේ පුස මෙහෙම කර නිදාගන්නේ උන්ට රස්නේ ඕන නිසා කියලා. අද කතා කරන්නේ ඒ පිළිබඳව. රැඳෙන්න කියලා ආරාධනා කරනවා අවසාන තප්පරය තෙක්. එහෙනම් අපි යමු වීඩියෝ එකට. පුසෙක් ඔයත් එක්ක නිදාගන්නවා කියන්නේම නිකම්ම නිකන් ප්‍රශ්නය හොයනවට වඩා ඔවුන්ගේ හිතේ තියෙන ගැඹුරු හැඟීම් පිට කරන පුදුම සහගත විද්‍යාත්මක ක්‍රමයක්. එක හේතුවක් තමයි ආරක්ෂාව. පුසෙක් නිදාගන්නවා කියන්නේ ඔවුන්ගේ ජීවිතයේ ඔවුන්ට කිසිම ආරක්ෂාවක් නැති අවදානම් වැඩිම වෙලාවක්. පුසා ඔයා ළඟ නිදාගන්න කලින් ඇවිත් Tamanගේ ඔළුව කම්මුල් සහ වලිගේ ඔබේ ඇඟේ අතුල්ලනවා ඔයා දැකලා තියෙනවා. මේක නිකම්ම නිකන් හොරතල් වීමක් නෙමෙයි. මේක රසායන විද්‍යාවේ පිළිදීමක්. පුසන් ඇඟේ ඇතිල්ලෙද්දී ඔවුන්ගේ අදෘශ්‍යමාන සුවඳ ඔබේ ඇඟේ ගානවා. ඒ විතරක් නෙමෙයි. ඔබත් එක්ක හාද වෙලා නිදාගනිද්දී ඔවුන් කරන්නේ ඔවුන්ගේ සුවඳයි ඔබේ සුවඳයි එකට කවලම් කරන එක. කැලෑවේ ඉන්න පූස් රංචු මේ විදිහට එකම සුවඳක් හදා ගන්නවා. මේ ඉන්නේ අපේ පවුලේ කෙනෙක් කියලා අඳුරගන්න. පූස නිදා ගන්න තැන නිකම්ම තෝරගන්න තැනක් නෙවෙයි. ඒක පිටිපස්සේ ලොකු පාය මාර්ගයකුත් තියෙනවා. ඔයාගේ පූසත් නිදාගනිද්දී කාමරයේ දොර දිහා බලාගෙන නිදා ගන්නවා නම් ඒ වුන් දොරෙන් එන සතුරන් ගැන අවධානයෙන් ඉන්න නිසා ඔයාගේ ඔළුව කිට්ටුව නිදා ගන්නවා නම් ඒ වුන් ඔබේ ශරීරයේ අවදානම්ම තැනක් ආරක්ෂා කරන නිසා. පූස කොච්චර පොඩි වුණත් උගේ මොලේ තියෙන සිතුවිලි කියන්නේ මේ මිනිස්සයා මගේ. එයා බලා ගන්න ඕනේ මම කියලා. පූසෙක් නිදා ගන්න විදිහෙන් එයාගේ හිතේ තියෙන දේ හරියටම කියන්න පුළුවන්. බෝලයක් වගේ ගුළු වෙලා නිදා ගන්න එක. මේක තමයි ආරක්ෂාවේ උපරිමය. තියාගෙන නිදා ගන්න ඉරියව්ව. මේ ඉරියව්වෙන් කියන්නේ පූස ඔයා ළඟ ඉන්න කැමැති. හැබැයි තාම 100%ක්ම මගේ බය නැති වෙලා නැහැ කියන එක. පූසෙක් බඩ පෙන්නගෙන නිදා ගන්නවා කියන්නේ 100%ක් ඔයාව ඒ පූසට විශ්වාසයි කියන එක. පූසෙක් පිටුපසට හැරී නිදා ගැනීම. ඒ කියන්නේ මට ඔයාව විශ්වාසයි. ඔයාගෙන් මට කරදරයක් වෙන්නේ නැහැ කියන එක. ඔයාගේ ඇඟටම තුරුල් වෙලා නිදා ගන්නවා කියන එකෙන් අදහස් කරන්නේ ඔයා නැතුවම බෑ කියන එකයි. ඒක තමයි ආදරයේ උපරිමය. පූස වැඩියෙන්ම ක්‍රියාකාරී වෙන්නේ පාන්දරසට හා හැන්දෑවට. හැබැයි පූස නිදා ගන්න වෙලාවයි අපි නිදා ගන්න වෙලාවයි අතර කිසිම ගැළපීමක් නැහැ. හැබැයි ඔයාට ආදරය කරන පූසෙක් කාලයක් යද්දී සම්පූර්ණයෙන්ම එයාගේ ජීවන රටාව වෙනස් කරගන්නවා. ඔයාට ගොඩාක් දුක හිතෙන දවසක හරි කේන්ති ගිය දවසක හරි පූසා ළඟින් හෙල්ලෙන්නවත් නැතුව ඉන්නවා ඔයා දැකලා තියෙනවද? පූසට පුදුම හැකියාවක් තියෙනවා හුස්ම ගන්න විදිය, බොඩි ලැන්ග්වේජ් එක සහ අපේ ඇඟෙන් පිට වෙන ආතතිය ඇති කරද්දී ශ්‍රාවය වෙන හෝමෝන වල සුවඳ හඳුනගන්න. ඔයාට මොකක් හරි අවුලක් කියලා දැනුණාම පූසා ඔයා ළඟින් හෙල්ලෙන්නවත් නැහැ. ඔයා එක්ක නිදාගනිද්දී ඔයාගේ හෘද ස්පන්දනය සහ හුස්ම ගන්න රටාවත් පූසා නිරීක්ෂණය කරනවා. ඔයාගේ වෙනසක් දැනුන ගමන් ඒක අඳුරගෙන ඔයාට ආදරය දීලා ඔයාව සනසන්න උත්සාහ කරනවා. මතක තියාගන්න අවුරුදු ගානක් ඔයත් එක්ක හිටපු පූසෙක් එකපාරටම ඔයා ළඟට එන්නවත් නැතුව තනියම නිදා ගන්නවා නම් ඒක කවදාවත් සුළුවට තකන්න හිතන්නවත් එපා. පූස කියන්නේ යාලා පුරුදු වෙච්ච දේවල් වලට පමණක් සීමා වෙච්ච සත්තු జాතියක්. ඒ පුරුදු වෙනස් කරගන්නවා කියන්නේම ඒක ඇතුලේ තියෙනවා ලොකුම හේතුවක්. පරිසරයේ වෙනසක්. ගෙදරට අලුත් සතෙක් ගෙනාවොත් අලුත් කෙනෙක් ආවොත් පූස බය වෙලා ඈත් වෙන්න පුළුවන්. පූසට අසනීපයක් හෝ වේදනාවක් දැනුන වෙලාවක නිදන කාමරයේදී ඔයා පූසට ගැහුවොත් මානසික බලපෑමක් නිසා ඔයාගෙන් ඈත් වෙන්නත් පුළුවන්. මේ වගේ වෙලාවට පූසත් එක්ක තරහ වෙන්න එපා. ආදරයෙන් සලකලා ආයෙත් ඒ විශ්වාසය ගොඩනගන්න උදව් කරන්න. පූසෙක් කියන්නේ නිකම්ම නිකන් කන්න දීලා හදන සතෙක් විතරක් නෙවෙයි. ඔවුන්ට කතා කරන්න බැරි වුණාට ඔවුන් හැමදාම රැට ඔයා ළඟට ඇවිත් නිදාගෙන කියන්නේ මහා ලොකු විද්‍යාත්මක ආදර කතාවක්. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, මතක ඇතුව කමෙන්ට් කරන්න. පුළුවන් නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා පුංචි සහායයක් ලබා දෙන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙනකන් ගිහින් එන්නම්. ඔයාලට ජයෙන් ජයම වේවා.